ස්පර්ශ කරන්න. You may be seated for just one moment. ඔබට මොහොතකට වාඩි වෙන්න පුළුවන්. Just 21 years ago, අවුරුදු 21කට පෙර I was a nobody. මම කිසිවෙක් නෙවෙයි. I had no ministry. මට සේවයක් තිබුණේ නැහැ. God bonded me with the ministry of Dr. Maurice Cerullo. දෙවියන් වහන්සේ ආචාර්ය සිරුල්ලගේ සේවයේ සමග මාව බඳවනු ලැබුවා. And from that very moment, ඒ මොහොතේ පටන් my entire life changed. මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. I want to tell you something. මම ඔබට යමක් කියන්න කැමතියි. Until I met with Dr. Cerullo, මම ආචාර්ය සිරුල්ලව මුණ ගැසෙන තුරු my life was very peaceful. මගේ ජීවිතය හරිම සමාදානවත්. But the very moment I met him, නමුත් ඔහුව මුණ ගැසුණු මොහොතේම my life turned upside down, inside out. මගේ ජීවිතේ මුළුමනින්ම වෙනස් වුණා, අනිත් පැත්තටම මාරු වුණා. And I don't know what's going to happen tomorrow. මම දන්නේ නැහැ හෙට මොකක්ද සිදු වෙන්න It has been like this for 21 years. ඒ මොකද මට අවුරුදු 21කට වගේමයි ඒක. I have done things that I never dreamt possible. කවදාවත් කරන්න පුළුවන් කියලා හිතපු නැති දේවල් නවපුතු දේවල් මම And කරා. every one of you in this place මේ ස්ථානයේ සිටින ඔබ හැම කෙනෙක්ම who have been impacted by this same anointing, මේ සේවය තුලින් බලපෑමක් ලැබුවා අය. you know what I'm talking about. ඔබ දන්නවා මම කතා කරන්නේ කුමක් ගැනද But කියලා. because there is something about Dr. Cerullo's anointing. ඒකට හේතුව ආචාර්ය සෙරුල්ලෝගේ ආලේපයට යමක් සම්බන්ධයි. God gives you the ability to do what is not possible. ඔබට සාමාන්‍යයෙන් කරන්න බැරි දේ කරන පිණිස උන්වහන්සේ ඔබට හැකියකම දෙනවා. And Dr. Cerullo, as a leader, ඒ වගේම ආචාර්ය සෙරුල්ලෝ නායකයෙක් ලෙස he pushes you beyond your limits. ඔබගේ සීමාවන් අභිමුවා යන්න ඔහු ඔබව තල්ලු කරනු And ලබනවා. that has been my experience. ඒක තමයි මගේ අත්දැකීම වුණේ. I can talk for hours about him. මට ඔහු පිළිබඳව පැය ගණන් කතා කරන්න පුළුවන්. But this evening I want to introduce him as my father. නමුත් මේ සන්ධ්‍යාවේ මම ඔහුව හඳුන්වා දෙන්න යනවා මගේ පියා ලෙස. Hallelujah. හාලෙලූයා. I know for many of you, he's your father. මම දන්නවා බොහෝ ඔබට ඔහු පියෙක්. When I got the message that the Lord was bringing him here this month, මේ මාසය තුල ස්වාමින් වහන්සේ ඔහුව මේ දේශයට ගෙන යන බව ඒ පණිවිඩය මට I made a ලැබුණා. decision මම තීරණයක් ගත්තා. that we are going to celebrate him. ඔහුව සමරන පිණිස We are going to give thanks to God for what he has done ඔහු කළා වූ දේ පිළිබඳව අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න. in all the nations of the world. ලෝකයේ සියලුම දේශයන් තුල But let me tell you what he has done, how God has used him in Sri Lanka. මම ඔබට කියන්නම් දෙවියන් වහන්සේ ලංකාව තුල කොහොමද ඔහුව භාවිතා කරේ කියලා. The year it was 1972. 1972 වසරේ The church was very small. ලාංකික සභාව ඉතාමත් අල්පයයි. The charismatic church would meet in small groups. කැරිස්මැටික් සභාව කුඩා කණ්ඩායම් ලෙස හමු වෙමින් තිබුණේ. Dr. Cerullo came to Sri Lanka. ආචාර්ය සෙරුල්ලෝ ශ්‍රී ලංකාවට පැමිණියා. He had the biggest crusade ever held here. මේ දේශය තුල තිබුණු විශාලම එලිමහන් රැස්වීම ඔහු පැවැත්තුවා. 70,000 people would come every night. 70,000ක සෙනග හැම රාත්‍රියකම එකට සහභාගී වුණා. But this is the result. The result is this. ප්‍රතිඵල මෙයයි. It's not the crusade. ඒක එලිමහන් රැස්වීම නොවේ. The spiritual atmosphere of this nation shifted. මේ දේශය තුල ඒ ආත්මික වාතාවරණය මුළුමනින්ම වෙනස් වුණා. And the church that we know today emerged from that crusade. අද අපි දකින්නා වූ ඒ සභාව ඒ එලිමහන් රැස්වීම තුලින් ඒක හට ගැන්වුණා. එතෙන් පටන් වර්ධනය වුණා. After I was made director for Sri Lanka, මම ලංකාවේ ඒ උදෙසා කළමනාකාරීත්වය බාරගත් විට I have hosted him with this time for 4 times. මේ වතාව සමග මම 4 වතාවක් ඔහුව පිළිගෙන උපස්ථාන කර තිබෙනවා. He came here last 6 years ago. අවුරුදු 6කට පෙර ඔහු මේ දේශයට Some පැමිණුණා. of you don't know this. සමහර ඔබ මේක දන්නේ නැහැ. He came at the very height of the war. ඔහු ආපු අවස්ථාව යුද්ධයේ උච්චතම අවස්ථාව. I'm going to tell you very briefly. මම ඉතා සරලව කියන්නම්. This was God's answer to the war. ඒ යුද්ධය උදෙසා දෙවියන් වහන්සේගේ පිළිතුර එක. A great spiritual battle took place in the spirit realm. ආත්මික වාතාවරණය තුල මහත් ආත්මික සංග්‍රාමයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. We had the meeting for 3 days. දින 3කට රැස්වීම පැවතුණා අපිට. I cannot tell you how fierce that battle was in the spirit. ඒ ආත්මය තුල පැවතුණා වූ සටන කොතරම් මහත්ද භයානකද කියලා මට විස්තර කරන්න But බෑ. on the second day, the prophet of God prophesied. නමුත් ඒ දෙවනි දවස තුල දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරයා ප්‍රොපේතමය වාක්‍ය He පැවසුවා. said in 10 days, ඔහු කිව්වා දින 10කින්
your whole nation will change. ඔබේ මුළු දේශයම වෙනස් වෙන්න යන බව. He said, you will see in the newspapers, you will watch it on television. ඔහු කිව්වා ඔබ ඒක පුවත්පත්වලිනුත් ඒ වගේම රූපවාහිනිය ඔස්සේ දකින්න යනවා. Can I tell you my response? මාගේ ප්‍රතිචාරය මාවට කියන්නද කුමක් වුණාද කියලා? That prophecy went over my head. ඒ දිවැසීමේ වාක්‍ය මගේ ඉහටත් උඩින් ගියේ. How can we believe such a prophecy? එවැනි දිවැසීමේ වාක්‍යයක් කොහොම අපි විශ්වාස කරන්නද? 30 years of war. අවුරුදු 30ක යුද්ධයක්. 500,000 people killed. මිලියන භාගයක් පමණ සෙනග මිය ගියා. Everything that could have been bombed was bombed. ඒ සිදු වෙන්න පුළුවන් හැම දෙයක්ම විනාශ වුණා. The next day he went to the president's house. ඊළඟ දවසේ ඔහු ජනාධිපති නිල නිවසට ගියා. He came to the platform ඔහු වේදිකාවට පැමිණියා. and he said to me, ඔහු මට කිව්වා. he said, David, ඔහු කිව්වා ඩේවිඩ් your whole nation is about to change. ඔබේ මුළු දේශයම වෙනස් වෙන්න යනවා. I was watching the television about 10 days later දින 10කින් පස්සේ මම රූපවාහිනිය නරඹමින් සිටියා. and I couldn't believe what I was seeing. මට විශ්වාස කරගන්න බැරි වුණා මා දැකපු දේ. The war had ended. ඒ යුද්ධය අවසන් වෙලා තිබුණා. Supernaturally ended. අදි ස්වාභාවික ලෙස ක්‍රියාත්මක වුණා. You know, terrorism is a spirit. ඔබ දන්නවද ත්‍රස්තවාදය කියන්නේ ආත්මයක්. From that day to now, එදා පටන් මේ මොහොත දක්වා there is no terrorism in this country. මේ දේශය තුල ත්‍රස්තවාදයක් නැහැ. He's been to Africa. ඔහු අප්‍රිකාවට ගියා. Every nation in Africa has been transformed by the life of Dr. Cerullo. අප්‍රිකාවේ සෑම දේශයක්ම ආචාර්ය සෙරුල්ලෝගේ ජීවිතය කරන කොටගෙන බලපෑමක් වෙලා Now පරිවර්තනයක් let me ask you a question. මා ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. How many of you have been touched either by Dr. Cerullo directly or by the Elijah Institute or by your pastor who is an Elijah? Just raise your hands. මා ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ අතර යම් කෙනෙක් ආචාර්ය සෙරුල්ලෝ තුලින් කෙලින්ම හෝ ඒ වගේම එලියා ආයතනය තුලින් හෝ ඔබගේ සභාවේ සභාපාලකතුමා එලියාවරයෙක්ද ඔහු තුලින් හෝ බලපෑමට ලක් වෙච්ච අය අතොසවා පෙන්වන්නට. Come on. කරුණාකර. Hallelujah. හාලෙලූයා. You want to tell Dr. Cerullo that you love him? ආචාර්ය සෙරුල්ලෝට ප්‍රේම කරන බව ආදරය කරන බව ඔබ කියන්න කැමතිද? You like to tell him? ඔබ කැමතිද Okay, කියන්න? jump up to your feet. ඔබ කරුණාකර එසේන නැගී සිටින්න. Jump up to your feet කරුණාකර නැගී සිටින්න. and just bless the Lord ස්වාමින් වහන්සේව සමරන්න. and bless him tonight in Jesus' name. ඒ වගේම ඔහුවත් මේ රාත්‍රියේ සමරන්න. Shout unto God with a voice of triumph. ඔබ මහත් ප්‍රශංසාවේ හඬක් ඔසවන්න. බොහොම ස්තුතියි. so very much. බොහොම ස්තුතියි ඔබට. It's my honor this afternoon. Can you turn this mic up? You can. Kenny, you're supposed to be right on the mic, not anyplace else. Get where you're supposed to go. Thank you, that's fine. බොහොම ස්තුතියි. I want to greet you this afternoon දවසම ඔබව පිළිගන්න අවශ්‍යයි. in the name ඒ මහතු නාමයෙන් that is above every name. සියලු නාමයන්ට වඩා උසස් වේ නාමයෙන්. Jesus. යේසුස්. I want to thank our apostle අනාර්ගාම ස්ථානය. and God's servant දනසික දාසයා දාවිත්. for those wonderful, kind words. ඒ අලංකාර වචන ඔහු මා ගැන කිව්ව වචන නිසා ස්තුතියි ඔහුට. But I must tell you, මම ඒ වගේම කියන්න ඕනේ. he was not talking about me. එතන ඔහු කතා කරේ මා ගැන නොවේ. No, නැහැ. he was talking about Jesus. යේසුස් වහන්සේ ගැනයි ඔහු කතා කළේ. How many of you know කී දෙනෙක් ඔබ දන්නවද? that he is the only one එතුමා තමයි එකම කෙනා. that is worthy උන්වහන්සේගේ වචනේ of our praise? Of our
praise. අපගේ ප්‍රශංසාව ලැබ යුතු එකම ඒ නාම එකම කෙනා උන්වහන්සේ බව. There's an awesome anointing in this place this afternoon. මේ හන්දවරුවේ මේ ස්ථානයේ සිටීම මහත් උත්කෘෂ්ඨ දෙයක් නොවේද? Something incredibly unusual ඊටමත් විශ්මිත දෙයක්, කවදාවත් බලපෑම් නොවූ දෙයක් is going to happen here today. මේ ස්ථානයේ අද දවසේ සිදු වෙන්න යනවා. Oh, just give me that's good. They think I'm Superman. What translate? I said they think I'm Superman. ඔයගොල්ලෝ හිතනවාද මට මේක කරගන්න බෑ වගේ කියලා? They forgot that I'm only 50. එයාට අමතක වෙලා මට තාම අවුරුදු 15යි කියලා. You may be seated. දැන් ඔබට අසුන් ගන්න පුළුවන්. Please just stay. It's a great miracle ඊටමත් ලොකු විශාල හාස්කමක් that I am here today. අද දවසේ මම මේ ස්ථානයේ සිටින්නේ. If you told me ඔබ මට කිව්වා නම් a few weeks ago සුමාන කිහිපයකට පෙර I would be in Sri Lanka tonight අද දවසේ මට මේ ස්ථානයේ ඉන්න කියලා and visiting with you, මේ ස්ථානයේ ඔබ බැහැදකින්න පැමිණීම I would have told them මම කියන්න තිබුණා it's not possible. අනේ මට එන්න පුළුවන් කමක් නැහැ කියලා. You may all be seated, please. ඔබ හැමෝටම අසුන් ගන්න පුළුවන්. That's right. The gentleman, take a seat, please. එහෙම යන්නේ නැතිව අපි ඔක්කොම අසුන් ගනිමු. If you don't have a chair, just go sit on the floor. ඔව් මෙතන හිටගෙන ඉන්න අයත් ඔබ ඉඳ ගන්නට That's all right. පුටුවක් හොයාගෙන ඉඳ ගන්න කමක් නැහැ. You see, because for almost 12 months, ඔබ දන්නවද මාස 12ක්ම වගේ I have been bedfast. මම ඇත්තටම ඇඳට වෙලා සිටින්න වුණා. I would have come here tonight මම අද රාත්‍රියේ ආවේ ඔබ වෙත just to look at your faces ඔබ සෙනග ඔබ දිහා බලන පිණිසයි and say to you, ඔබට මට කියන්න තිබෙන්නේ thank you. බොහොම ස්තුතියි කියා. You say, why are you thanking me? ඔබ ඇයි ඔබ මං අපි ස්තුති කරනවා කියලා කියන්නේ කියා. Because when I became ill හේතුව මම රෝගී වෙච්ච අවස්ථාවේ and then I became bedfast ඒ වගේම ඇඳට වෙච්ච වෙලාවේ and I was in and out of the hospital 3 times. තුන් වතාවයි මට ගෙදරින් එළියට යන්න පුළුවන්කම ලැබුණේ. සමහර වෙලාවට Sometimes I had no consciousness. මට සිහිය තිබුණේ නැහැ. They would pick me up, ඔවුන් මාව ඔසවගෙන ගියා. put me in the ambulance, ඒගොල්ලෝ ඒ ගිලන් රථයට මාව දැමුවා. take me to the hospital. ඔවුන් මාව ගෙනිච්ච ස්පිරිතාලයට. I would wake up in the hospital. මම ඒ ස්පිරිතාලේ තමයි අවදි වුණේ. How did I get here? කොහොමද එහෙමනම් එවැනි තත්ත්වයක කෙනෙක් මේ ස්ථානයේ දැන් සිටින්නේ? A cry. You folks may find a seat. හඬ ගැසීමක්, මොර ගැසීමක්. I forgot you were standing. මට අමතක වුණා ගී ගායනා කියලා. I love you. මම ඔබට ප්‍රේම කරනවා. If you can't find a seat out there, just Asunangan, sit on the asunangan. floor. It's all right. ඉඳ ගන්න බිම හරි ඉඳ ගන්න. Is it okay if they sit on the floor? බිම ඉඳ ගන්නට කමක් නැහැ නේද? Oh, now you have a seat. You should be very grateful. ඔබ අසුන්ගෙන ඉන්න නිසා ඔබ ඒ ගැන ඔවුන් ගැන මහත් උද්‍යෝගයෙන් සිටින්න අවශ්‍යයි. I love you. මම ඔබට ප්‍රේම කරනවා. Oh, මම ඔබට ප්‍රේම කරනවා. all right. For many months, බොහෝ මාස ගණනක් I got worse මට වචන මේ තත්ත්වය
I contracted a disease. මට යම් රෝගී තත්ත්වයක් වැළඳුණා. It's called vasculitis. ඔස්කරයිටිස් කියනවා වූ. I don't think you can even translate that word. මම හිතන්නේ ඒක හොඳට පරිවර්තනය කරන්න පුළුවන් කියලා අපේ භාෂාවට. But it was eating my flesh. අතන ඒ රෝගී තත්වයෙන් සිදුවුනේ මගේ මාංශය කා දමනවා ඒ රෝගී තත්වය. The disease, ඒ රෝගී තත්වය. worse than leprosy. ඒක ඇත්තන ලාදුරු රෝගයට වඩා දරුණු රෝගී තත්වයක් And රෝගයක්. my leg මගේ ඒ කකුල became paralyzed. මගේ කකුල අප්‍රාණික භාවයට පත් වුණා. I could not walk. මට ඇවිදින්න බැරි වුණා. I could not stand. මට හිට ගන්න බැරි වුණා. I was from the bed මම ඇඳේ සිටියේ. to a wheelchair, ඊට පස්සේ මම ඒ රෝද පුටුවේ back to a bed. ආය ඇඳට ගියා. Mama and I, මමයි ආත්මික මාව මගේ භාර්යාව by the way, අපි සිටියා. she told me අය මට කිව්වා to tell you ඔබට කියන්න කියා. when I see you, මම දකින්නවා කියා. give you a big hug. විශාල වූ හාදුවකින් ඔබව සිප වැළඳ ගන්නට. We've been on a journey. අපි යම් ගමනාන්තයක සිටිනවා. I left her in Israel. මම ඊශ්‍රායලය යන විට අයව දාලා ගියා. I'll tell you about the choices you have to make in life. ජීවිතේ යම් තෝරා ගැනීම තිබෙනවා අපිට තෝරා ගන්නට. She went home. අය ඊශ්‍රායලයට නැවත නිවස බලා ගියා. I continued. මම ඒ ගමන දිගටම යෙදීමින් සිටිනවා. I went to India. මම ඉන්දියාවට ගියා. Then because you are so close to India, ඔබ ඉන්දියාවට ඉතා ලංව සිටින නිසා I snuck in this little visit to be with you. මම ඔබ සමග සිටින පිණිස මේ පුංචි ගමනක් පැමිණියා. Don't patty cake like a ඕ little නිකන් ඔය baby. පුංචි තට්ටුවක් දෙන්න එපා. පුංචි අත්පුඩියක් දෙන්න එපා. හොඳ අත්පුඩියක් ගන්න. Now, would you like to see a miracle ඔබ කැමතිද දැන් හාස්කමක් දකින්න? right before your eyes? ඔබගේ ඇස් ඉදිරි පිටම I want the people who are working the computer. මම කැමති මේ වෙලාවේ පරිගණකයේ වැඩ කරන්න ඔය අයට I want you, somebody come take this. කවුරුහරි මට උදව් කරන්න. I want you to put the picture, thank you dear. මේ පින්තූරය දාන්න මේ වේදිකාවට. Put the picture of my leg. මගේ කකුලේ ඒ රෝගී තත්ත්වය උත්සවයේ අවස්ථාවේ තිබුණේ පින්තූරේ. Put it on the screen. ඒ තිරේ දමන්න. Now, Then. you can turn around and look. I said බලන්න හැරිලා බලන්න. you can turn around and look. හැරිලා බලන්න. That's my leg. මේ මගේ කකුල තිබුණ හැටි. The disease මේ රෝගී තත්ත්වය ate into the flesh. මගේ මාංශය කා දමන්න පටන් ගත්තා. 2 inches deep, අඟ දෙකක් ගැඹුරට inches wide. දිගටම. There was no help, David. උපකාරයක් තිබුණ නැහැ ඩේවිඩ්. No medicine වෛද්‍යවරුන්ට පුළුවන්කමක් තිබුණ නැහැ. can cure that. ඖෂධ තිබුණ නැහැ මේක සම්පූර්ණ කරන්න. No pills can Kisma- take the pain away. පෙතිවලට බැරි වුණා ඒ වේදනාව ඉවත් කරන්න. Look. Take a good look. හොඳට Pastor. බලන්න එක. හොඳට බලන්න මේ දිහා. About 8 weeks ago, සුමාන 8කට ඉස්සල්ලා on my bed, මම හිටියා මගේ ඇඳේ. dying, මැරෙමින් I prayed, මම යාඥා කළා. Lord, සමිඳුනේ I have given you 70 years. මම අවුරුදු 70ක්ම ඔබට දුන්නා. You see, I'm not 50. මම ඔබට කිව්වා 50යි නෙමෙයි. I'm 85. මම ඇත්තටම 85යි.
can clap better than that. ඔයිට වඩා හොඳට පුළුවන් පුඩියක් ගන්න. Can you imagine ඔබට හිතන්නවත් පුළුවන්ද? the prophet of God දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘවරයා stricken with this disease? මෙවැනි රෝගයකින් පීඩා ලබනවා. Mama and I took hands අප කැමැත්ත ස්වභාවික තත්ත්වයට විරුද්ධව every day. හැම දිනකම I prayed, මම යාඥා කළා. God, සමිඳුනේ won't you please take me home? ස්වාමීනි මාව ගෙදර ගෙනියන්න. I did not want to be here. මම කැමැති ඔබ සමග සිටින්න. I've given him 70 years මම අවුරුදු 70ක් ඔබට දුන්නා. in the nations of the world. මේ දේශය ලෝකයේ දේශයන් වල When I came here first, මම මෙතනට ආපු ප්‍රථම වතාවේ ලංකාවට ප්‍රථම වතාව I could not even get 20 ushers. මට උපස්ථායකයන් 20ක්වත් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. We pioneered this nation. මේ දේශය I visited with the president's wife. Well, at that time you had a woman president. එතකොට හිටිය ඇත්තම මේ කාන්තාවක් ජනාධිපති වෙලා And I prayed with her. මම එයාට යාඥා කළා. And then when I came back, I prayed with the president's wife. The president was off on a journey. දෙවෙනි වතාවට ආවම මම භාර්යාවට ජනාධිපතිගේ යාඥා කරා මක් නිසාද ජනාධිපති රටේ හිටියේ නැති නිසා. 70 years අවුරුදු 70ක් in the nations of the world. මුළු ලොව දේශයන් වල සේවය දෙමින් සිටියා. I didn't ask to be healed. මම ඇසුවේ නැහැ සමිඳුන් ඉල්ලුවේ නැහැ සුව ලබන පිණිස. I asked to go home. මම ඉල්ලුවේ සමිඳුන් මාව ගෙදරට ගෙන යන්න කියා. But somehow, එනමුත් 8 weeks ago, සුමාන 8කට ඉස්සෙල්ලා thereabouts, දේවල් සිදු වුණා. God came දෙවියන් වහන්සේ පැමිණියා. and touched my body. උන්වහන්සේ ස්පර්ශ කළා මගේ පාදය. And look, the God we serve දෙවියන් වහන්සේ is a miracle working God. වහන්සේ හස්තම් කරන්නා වූ දෙවියන් වහන්සේ The wound is closed. උන්වහන්සේ සැහේ My leg was healed. මාව සුව ලැබුවා. I got out of the wheelchair. මම නැගිට්ටා ඒ I can walk. මම ඇවිත්තා. I can run. මට ඇවිදින්න පුළුවන් වුණා. Oh, somebody, ඒක විශ්වාසයි නේද? somebody give him a clap off. කෙනෙක් හැමෝම උන්වහන්සේට සාකච්ඡා Apostle පාස්ටර් David, ඩේවිඩ් come over here. එන්න මේ ස්ථානෙට. You stay there. I'm not going to bite you. I almost want to do something. බදා කරලා සමාවෙන්න. What are you doing there? මෙතන මොනවද කරන්නේ? Please don't take that picture away. I ඒ didn't tell පින්තූර you. හැමම තියන්න ඒක Turn වෙනස් it. කරන්න එපා. Leave that leg up there. ඒ පින්තූර හැමම තියන්න. All right. Now, are you ready for this? ඔබ සූදානම්ද මේ සඳහා? See, I came all the way here, Dave, මම මේ ස්ථානට ආවේ just to look at the people. මේ සෙනඟ බලන්න. Tell them, ඔබට කියන්න. thank you. බොහොම ස්තුතියි කියා. Because we sent the cry all over the world. මොන ලෝකේ පුරාම මිනිස්සු මොර ගැස්සුවා. We sent it to you here in Sri Lanka. ශ්‍රී ලංකාවේ ඒ මොර ගැස්සීම පැමිණියා. Many of the people here මේ ස්ථානේ බොහෝ අය prayed for me, මා උදෙසා මොර ගැස්මෙන් යාඥා කළා. and God answered you. දෙවියන් වහන්සේ ඔබගේ ඒ යාඥාවට පිළිතුරු දුන්නා. Kenny, get down there. Down there. Now, දැන් I want you to lift up my pants. ඔස්සවලා පෙන්වන්න ඕන්ට. Now, take my sock off. මගේ ඒ Put it down. මේස් එක පල්ලෙයට දාලා බලන්න. Anybody want to see that? කාට හරි බලන්න ඕනේද මෙයා? Touch it. Touch it. Over ස්පර්ශ there. කරන්න. අල්ලන්න හොඳට බලන්න අල්ලලා. Baby skin. අල්ලලා බලන්න.
Was it worth මේ දේ වෙන්න සැහැනවද? Mars coming all the way මොරිස් සිරුල්ලෝ මේ තරම් දුර ආවා. just to show you the miracle? මේ හාස්කම පෙන්නලා යන්න පමණක්. Oh my God. My God. මගේ දවදු! My God. මගේ දවදු! My God. මගේ දවදු! When I count to 3, මම 1 2 3 කියන විට are you ready? ඔබ සූදානම්ද? No, you're not ready. නෑ ඔබ සූදානම් නෑ වගේ. You look at එහෙම ඉන්නේ. somebody get happy. කෙනෙක් පොඩ්ඩක් ප්‍රීති වෙන්නකෝ. Somebody get happy. ආමේන්! He's alive. උන්වහන්සේ ජීවමානයි! He's alive. ජීවමානයි! Now when I count to 3, මම 1 2 3 කියන විට until I get to 3, මම 3 කියනකම් I want you to give Jesus ඔබ යේසුස් වහන්සේට දෙන්න අවශ්‍යයි. biggest shout of praise. ලොකුම ශබ්දයේ ප්‍රශංසා නාදය. And I want you to give him the biggest clap ඒ offering. වගේම ලොකුම අත්පොලසන් නාදය උන්වහන්සේට. No little baby pat. පුංචි තට්ටු එපා. And I want you to tell him, ඔබ කියන්න ඕන උන්වහන්සේට thank you. ස්තුතියි කියා. Thank you. ස්තුතියි. Because the grave could not hold you. ස්මක් නිසාද මරණයට බැරුණ ඔබව Death තබා could not ගන්නට. bind you. මරණයට බැරුණ ඔබ බැඳ තබන්ත. And the same spirit නමුත් උන්වහන්සේ නිදහස් that වුණා. raised you from the dead මලවුන්ගෙන් උන්වහන්සේව උත්ථානය කළා. is in me. එතුමා තමයි සිටින්නේ. No, you not. නෑ ඔබ නොවේ. Your bodies ඔබගේ ශරීර are the temples ඒ උන්වහන්සේගේ දේව මාලිගාවයි. of the Holy Ghost. ඒ ශුද්ධ වූ දෙවියන් වහන්සේගේ Ready? දෙවියන් Two. Get ready. Three. බොහොම ස්තුතියි. For praying. A little louder around this microphone, can you please? බොහොම ස්තුතියි. You may be seated. ඔබට අසුන් ගන්න පුළුවන්. I love you. මම ඔබට ප්‍රේම කරනවා. Now, too late. ඔබ Too late. You missed a good chance to say, නැවත මට මං ආදරය කියලා කියන්න තිබෙන හොඳම අවස්ථාව ඔබට මග හැරුණා. we love you too, Brother Sir. ඔබට කියන්නේ බ්‍රදර් සහෝදර සෙරුලා අපිත් ඔබට ආදරය කියලා කෑ ගසන්න Too තිබුණා. late. දැන් පරක්කු වැඩි දැන් පරක්කු වැඩි. But I love you anyhow. නමුත් මම ඔබට ඒත් ප්‍රේම කරනවා. අපි ඔබට ආදරේ. What an awesome power. මොනතරම් උත්කෘෂ්ඨ වූ බලයක්ද. Hundreds of people have been touched tonight.
මේ රාත්‍රියේ සිය ගණන් වූ සෙනගක් ස්පර්ශ ලැබ ඇත. You not hear it? All manner of sickness and disease is healed this afternoon. මේ කාමරය තුල සෑම රෝගී තත්ත්වයක් මොනියම් හෝ ආකාරයේ රෝගී තත්ත්වයක ඒ සියල්ලම සුව ලැබ ඇත. Your life, ඔබගේ ජීවිතය, your family, ඔබගේ පවුල, your physical body, ඔබගේ ඒ භෞතික වූ ශරීර කූඩුව, scores of ministries ඒ වගේම බොහෝ වූ මේ සේවාවන් will never be the same again. ඒවා මේ තිබෙන විදියට තියෙන්න යන්නෙම නැහැ. Now, I know that most preachers මම දන්නවා. eat the mic like this, but I do not eat the mic because it doesn't taste good. මම දන්නවා සමහරක් පාලකවරු මේ දේශකයෝ මයික් එක කනවා අතාරින්නෙම නැහැ. නමුත් මම මයික් කන්න එකට හේතුව ඒක රස නැති නිසා. So if you can give me a little more volume, මට තවත් පොඩ්ඩක් ශබ්දය දෙන්නකෝ. I can sit back here. That's better. ඒතකොට මම ඉඳගෙන හොඳට කතා කරන්න බොහොම ස්තුතියි. Don't let them put it down. Just leave it චුට්ටක් there. දාන්න. ඔල්ලහැට. Because I want to have a little heart-to-heart talk with you. මට ඕනේ ඇත්තටම හදවතෙන් හදවතේ කතාවක් ඔබ සමග තබන්න. Now, don't look at me with that Sarah Lincoln look on your දැන් මට නිකන් ලෝකෙ පෙරහැරුම් මූණ දෙන්න එපා. smile. පොඩ්ඩක් hina වෙලා ඉන්නකෝ. Is there anybody that I'd better pull it closer to me? Is there anybody here that believes God has prophets today? මේ ස්ථානයේ කෙනෙක් සිටිනවද විශ්වාස කරනද ඔබ අදට දෙවියන් වහන්සේගේ දිවස්වරුන් ඉන්නවා කියා? Is there anybody here that believes God speaks to people today? අද දවසේ මේ ස්ථානයේ ඉන්න විශ්වාස කරනවද දෙවියන් වහන්සේ අදත් සෙනගට කතා කරනවා කියා? Before this meeting is over, මේ කාලාන්තරය ඉවර වෙන්න ඉස්සල්ලා I am going to pray මම යාඥා කරන්ට යනවා. a very special breakthrough prayer for you. මම ඉතා විශේෂ වූ කඩායමේ යාඥාවක් ඔබ උදෙසා කරන්ට යනවා. One of Papa's favorite scriptures පපා ඉතාමත් ආදරය කරන්නා වූ ඒ දේවචනයක් තිබෙනවා. is found in the prophet Amos, ආමෝස් දිවසිවරයාගේ පොතේ the first chapter පළවෙනි පරිච්ඡේදයේ and the 7th verse. 7 වෙනි පදය. Are you ready? මම මේක කියුවා. ඔබ සූදානම්ද? No, you're not ready. නෑ ඔබ සූදානම් නෑ වගේ. I think I've been on the road now for several weeks. ඔබ නිකන් මට පේන්නේ අර නිකන් තාම පාරේ මසුමාර ගන්න පාරේ ඉන්න කෙනෙක් වගේ. I think I'll take this word from God මේ වචනේ දෙවනාසික ඔබ ලබා ගන්න ඕනේ. with me, මාත් සමග. not you, ඔබ නෙමෙයි. because you're not ready. ඔබ සූදානම් නැහැනේ. Anybody believe කෙනෙක් විශ්වාස කරනවද? God has prophets today? දෙවියන් වහන්සේ අද දවසෙත් දිවස්වරුන් තබාගෙන තිබෙන සිටිනවා කියා? Amos, first chapter, 7th verse. ආමෝස් 1:7. That microphone is perfect. Don't need to touch it. දැන් මොකොත් කරන්න එපා මයික් එක හොඳටම තියෙනවා. Take the thing out of his hands. දැන් ඔහුගේ අතේ තියෙන ඔය iPad එක ඒක ඉවත් කරන්න. මොනවත් කරන්න දෙන්න එපා ඔහුට. Don't touch it. ඒක අල්ලන්නවත් දෙන්න එපා.
or I'll come over there. නැත්නම් මම උතන්ට ඇවිල්ලා ඒක අයින් කරනවා. All right, Amos 1:7, ආමෝස් 1:7 Papa's favorite scripture. මේ අපි මේ කියවමු. God දෙවිඳුන් will do nothing. කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. Somebody say the word nothing. කෙනෙක් කියන්න නොකරන්නේය. නොකරන්නේය. Again. නොකරන්නේය. Now say it like you mean it. දැන් ඔක විශ්වාසය ඇතිව කියන්න. නොකරන්නේය. When God says he will do nothing, දෙවියන් වහන්සේ කියන විට උන්වහන්සේ කවදාවත් කරන්නේ නැහැ කියලා. doesn't mean he will do 50%, ඒකෙන් කියන්නේ උන්වහන්සේ 50%ක් එහෙම කරයි කියලාද? 75%. 75%ක් එහෙම කරයි කියලාද? When God says he will do nothing, දෙවියන් වහන්සේ කිව්වා උන්වහන්සේ කවදාවත් කරන්නේ නැහැ කියලා. he means that he will do absolutely nothing උන්වහන්සේ එකෙන් තේරුම් කරන්නේ උන්වහන්සේ කිසිම දෙයක් කරන්නේ නැහැ කියලායි. until උන්වහන්සේ he first reveals his secrets උන්වහන්සේගේ රහස් ප්‍රථමයෙන්ම එළිදරව් කරනකම් to his servants, උන්වහන්සේගේ දාසයන් වූ the prophets. අනාගත වක්තෘවරුන්ට I don't think you're ready for this revelation. මං හිතන්නේ ඔබ මේක මේ එළිදරව් ලබන්න සූදානම් කියලා තාම. I think it's too deep. මං හිතන්නේ මේක ටිකක් ගැඹුරු වැඩිද මන්ද ඔබට? I'll take this back to India. මම එහෙනම් නැවත මේ එළිදරව් අරගෙන ඉන්දියාවට යන්නද? එපා කියන්න. You know, by the grace of God, pioneered India. ඔබ දන්නවා දෙවනාංශික අනුග්‍රහයෙන් මම පූර්වගාමී සේවයක් කරා. When I first went to India, මම ඉන්දියාවට ප්‍රථමයෙන් ගියම අවස්ථාවේ 1960, 1960 before many of you were born, බොහෝ ඔබ ඉපදිලත් නැහැ ඒ කාලේ. I held crusades, මම සුභාරංචි රැස්වීම් ලැබුවා. major cities of India. ඉන්දියාවේ ප්‍රධාන නගරවල 22 years ago, අවුරුදු 22කට ඉස්සෙල්ලා I was in Calcutta. මම කල්කටා නගරයේ සිටියා. We had 20,000 national Indians. ඉන්දියානු ජාතිකව 20000ක් පමණ සිටියා. I taught them මම ඔවුන්ට ඉගෙනුවා. like I'm going to talk to you tonight. අද දවසේ ඔබ සමග කතා කරනවා වගේ. And then one day එක දවසක් we designated a crusade. ඒ සුභාරංචි රැස්වීම We went out to the ground. අපි ගියා ඒ එලිමහන් පිට්ටනියට. You could not get near the field. ඒ තැනට යන්න බැරි තරම් දැන්. The streets were blocked. ඒකට හේතුව පාරවල් අවහිර වෙලා. Hundreds of thousands of people. සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් සෙනගකින් පිරීලා. The newspapers reported over 500,000 people were present. ප්‍රවෘත්ති පත්‍රවල පළ කළා ලක්ෂ 5කට අධික සෙනගක් ඒ රැස්වීමට පැමිණියා කියා. 200,000 ලක්ෂ ගණන් සෙනග. Hindus. හින්දු අය ලක්ෂ 2කට වඩා 200,000 ලක්ෂ 2කට වඩා හින්දු ජාතිකයන් in one night එක රාත්‍රියකින් received Christ. ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා. When I slipped off of the platform, මම ඒ වේදිකාවෙන් එළියට ගමන් කරන විට බැස at the bottom of the stairs,
ඒ හරියටම ඒ පඩිපෙළ අසල were government soldiers. එතන හිටියේ ඒ ආණ්ඩුවේ හමුදා සෙබළුන්. They grabbed me, ඔවුන් මාට ආචාර කරා. threw me in a squad car, ඔවුන් මම අරගෙන ඇත්තටම ගත්තා. and drove me off to jail. මාව කෙලින්ම හිරබාරයට අරගෙන සිරේ දැම්මා. The chief of police ඒ පොලිසියේ ප්‍රධානියා was so mad. ඔහුට එතරම් වියරු වැටිලා He cursed මට සාප කළා. up and down. දිගටම සාප කළා. You know why? ඔබ දන්නවද ඒ ඇයි කියා? You don't want to know. ඔබට දැනගන්න ඕනේ නෑ වගේ ඉන්නේ. දැනගන්න ඕනේද? His wife ඒකට හේතුව ඔහුගේම භාර්යාව was converted to Christ. ඒ රාත්‍රියේ යේසුස් වහන්සේව පිළිගත්ත නිසා His children ඔහුගේ දරුවන් were converted to Christ. යේසුස් වහන්සේව පිළිගත්ත නිසා And he was so mad at me. එනිසා ඔහුට මහත් වියරු වැටලා මා කෙරෙහි ඔහු සිටියේ. He would have hit me, ඔහුට කේන්තියෙන් but there were too many witnesses. නමුත් ඔහුට මුකුත් කරගන්න බෑ. සාක්ෂිකාරය බොහොමයක් ඉන්න නිසා අත උස්සන්න බෑ. I was under house arrest. මාව දැන් සිරවාරේ තැබුවා. I've been arrested in India 3 times. තුන් වතාවක්ම ඉන්දියාවේ මාව සිරබාරයට අරගෙන තිබෙනවා. When I would come in the immigration, මම ඒ අගමන විගමන ඒ ස්ථානෙන් එන විට they would be waiting for me. ඒගොල්ලෝ බලාගෙන ඉන්න මං එනකන් I sat in chairs මම ඉඳගෙන ඉන්නවා. like this මේ වගේ ඉඳගෙන ඉන්නවා. for 3 days. දවස් 3ක් සමහර වෙලාවට No food. සම්පූර්ණයෙන් කෑම නැතුව 22 years ago අවුරුදු 22කට ඉස්සෙල්ලා මේ දේ සිදු වුණේ in Calcutta. කල්කටා ඒ ප්‍රදේශයේ. I love this country. මම මේ දේශයට ප්‍රේම කරනවා. I love India. මම ඉන්දියාවට ප්‍රේම කරනවා. I have paid the price, මම ඇවිල්ලා තිබෙනවා. මම මිලයක් ගෙවලා තිබෙනවා. facing arrest. මම ඒ වගේම අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. Facing arrest. අත්අඩංගුවට මම පත් වෙලා තිබෙනවා. I kept going back. ඒත් මම දිගටම ඉන්දියාවට ගියා. Then ඊට පස්සේ they put a black mark on my passport. මගේ ගුවන් ගමන බලපත්‍රයේ ඕන් ලකුණක් කළු ලකුණක් දැමුවා. They said, you do not let this man back into India ever again. එහෙම දැම්මේ දන්වා සිටින මේ මනුස්සයා කවදාවත් ඉන්දියාවට ගන්න එපා කියලා. He is blacklisted. ඔහුව ඒ බ්ලැක් ලිස්ට් කරා. තහනම් කරා. But I did not stop. නමුත් ඒත් මම නැවතුනේ නැහැ. I went to the headquarters. මම ගියා මූලස්ථානයට. Went to the officials in New Delhi. මම ඒ මුළු ප්‍රදේශවල නවදිල්ලියේ ප්‍රදේශවලට ගියා. We had many a court case. අපිට බොහෝ උසාවි නඩු වැටුණා. On trial for 22 years. තව අවුරුදු 22ක්ම I was coming on this trip, මම මේ ගමන එන විට but this meeting was not scheduled. දැන් මේ රැස්වීම ඇත්තටම සැලසුම් සහගත රැස්වීමක් නෙමෙයි. But I was trying to get into India again. මම ඇත්තටම ඉන්දියාවට යන්න උත්සාහ කළේ නැවත වතාවක්. About 5 weeks ago, සුමාන 5කට ඉස්සෙල්ලා from San Francisco, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිටින විට from the department that issues visas, ඇත්තටම ඒ යම් ආයතනයක සිටින වෙලාවේ they said to my office, මම මගේ කාර්යාලයට කිව්වා please tell Dr. Cirillo
කරුණාකර කියන ආචාර්ය සෙරල්ලොට We are sending his passport to him today, මම මේ පාස්පෝර්ට් එක එවනවා අද දවසේ. and we have stamped it. ඒ වගේම අපි ඒකට මුද්‍රණය ගහලා ඉවරයි. He is welcome. ඔබට පුළුවන් නැවත ඉන්දියාවට එන්න කියලා පිළිගනු ලැබුවා මාව. Come to India. නැවත ඉන්දියාවට එන්න කියලා උන් පිළිගත්තා මට. I love you. මම ඔබට ප්‍රේම කරනවා. So I had a decision. ඒ නිසා මම දැක්කා. What would I do? මම මොනවද එහෙනම් කරන්නේ? I'm going to Israel. මම ඊශ්‍රායලට යනවා. As soon as I got my miracle, මගේ හාස්කම ලැබුණ මොහොතේම I rushed off to Africa. මම කෙලින්ම ගියා අප්‍රිකාවට. I rushed off to Brazil, මම බ්‍රසීලයට ගියා. South America, දකුණු ඇමරිකාවට. Central America, මධ්‍ය ඇමරිකාව. and showed the people of God like Sri Lanka tonight. ඒ වගේම ශ්‍රී ලාංකික මේ සෙනඟට Our God lives. දෙවියන් වහන්සේ කොහොමද කියලා පෙන්වන්න මම පැමිණියා ඔබ වෙත. And now, ඒ නිසා දැන් after 22 years, අවුරුදු 22කට පස්සේ the government ආණ්ඩුව විසින් රජය විසින් officials ඉන්දියාවේ stamped my passport. ඔවුන් මගේ ගුවන් ගමන බලපෑමට නැවත මුද්‍රාවක් තැබුවා පිළිගැනීමේ. And they didn't only stamp it, ඔවුන් මේ මුද්‍රණය ගැසුවා විතරක් නෙවෙයි. to come as a tourist. ඔවුන් කිව්වා No. They stamped my passport and put the word in my passport. ඔවුන් මුද්‍රණය ගහලා වචනයක් දැමුවා මගේ ගුවන් ගමන් බලපත්‍රයේ. Conferences. නැවත එන්න කියා. Come and teach us. අවිල්ලා උගන්වන්න කියා. Oh, somebody stand up and අපි give නැගිටිමු. God අපි ප්‍රශංසාව දෙමු. There's an awesome power මේක දානාංග වූ ගෘහයක්. in this building tonight. මේ රාත්‍රියේ මේ කාමරය තුල It is so strong. ඉතාමත් බලවත් උන්වහන්සේගේ It අලෙපේ. makes the rulers of this world tremble. මේ ලෝකයේ අධිපතීන් වුන් වෙවුලන්ත යනවා. Praise, praise him. Praise him. ආමේන්. අපි ප්‍රශංසමු උන්වහන්සේගේ නාමය. I want you to throw both hands up, ඔබයන්ට විවෘත වෙන්න. and I want you to talk to the Father. දැන් ඔබ උන්වහන්සේට කතා කරන්න පියාණන් වහන්සේට කතා කරන්න I පටන් want ගන්න. you to use the gift of tongues. අනේ භාෂාවෙන් උන්වහන්සේට අපි කතා කරමු. ශරරරරක්ඛබබබබරන්දෝ රෙරෙරෙරෙ රෙක්ඛබබා ශඛරරන්දෝ රොබොරොබො ෂෙබෙබෙබෙ රහකබබරන්දෝ රොබො රෙක්ඛබබබා ශරරරරන්දෝ රොබොබො රෙක්ඛබබබරේ රෙරෙරෙකබබබරන්දෝ රොබො ෂෙ රෙරෙරෙරෙරෙරෙබෙබෙබෙබෙබෙ
There is a power බලයක් තිබේ. so strong. ඉතා බලවත් වූ It makes the rulers ඒ අධිපතීන් පවා of this world ඔවුන් වෙවුලනවා. වෙවුලනවා. You may be seated. ඔබට පුළුවන් අසුන්ගන්න. ඔබට පුළුවන් අසුන්ගන්න. I'm not anywhere near finished. I'm not anywhere near finished, මම තාම ඉවර වෙලා නැහැ. ඉවර වෙන්න ඇවිල්ලත් නැහැ. but I'm going to stop. නමුත් මට ඕනේ යමක් කරන්න. I really need about 2 or 3 hours to be with you. මට ඇත්තටම ඕනේ පැය දෙක තුනක් තවත් ඔබ සමග සිටින්න. Second Chronicles, දෙක ලේකම් 20th chapter, 20 වෙනි පරිච්ඡේදයේ 20th verse. 14 වෙනි පදය. It says, ඒ ස්ථානයේ කියනවා believe විශ්වාස කරන්ට in the Lord your God, ඔබගේ දෙවි වූ ස්වාමීන් වහන්සේව and so shall you be established. එවිට ඔබ සිතගන්ට යනවා එතුමා වගේ. Believe විශ්වාස කරන්ට his prophets, උන්වහන්සේගේ දිවැසිවරුන්ව and so shall ye prosper. එවිට ඔබ සඵල වන්නේය. Your life, ඔබගේ ජීවිතය, your family, ඔබගේ පවුල, your ministry ඔබගේ සේවය is never going to be the same. තිබෙන විදියට තිබෙන්න යන්නේම නැත. My Jesus, යේසුස් වහන්සේ නිසා. my Jesus. මගේ යේසුස්. Mighty God, බලවත් දෙවිඳුන්. mighty God, බලවත් දෙවිඳුන්. mighty God, බලවත් දෙවිඳුන්. mighty God. බලවත් දෙවිඳුන්. When I came off මම of the deathbed, ඒ මරණේ ඇඳෙන් මම නැගිටලාවම God anointed me දෙවියන් වහන්සේ මාව නැවත ආලේප කළා. with a new anointing. අලුත් ආලේපයකින් I did not plan to do this. මම මේක කරන්න සැලසුම් කළේ නැහැ. I want to pray for every pastor that's මට ඕනේ මේ හැන්දෑවේ හැම පාලකවරයෙක්ටම යාඥා කරන්න. your ministry ඔබගේ සේවය is about to change. ඔබගේ සේවය වෙනස් වෙන්න තිබෙන්නේ නැහැ. Mighty Master, බලවත් වූ දෙවියන් වහන්සේගේ දාසය. mighty Master. I'm going to make a prophecy. මම අනාගත වාක්‍යයක් ප්‍රකාශ කරන්න යනවා. I didn't know that I would do this. මම දැනන් හිටියේ නෑ මම මේ දේ කරයි කියලා. When Jesus
යේසුස් වහන්සේ entered into his ministry, උන්වහන්සේගේ සේවයට ඇතුල් වෙච්ච මොහොතේ he never took one action උන්වහන්සේ එක ක්‍රියාවක්වත් කරේ නැහැ. unless he saw the Father do it. පියාණන් වහන්සේ කරනවා දකිනකන් උන්වහන්සේ එකම ක්‍රියාවක්වත් කරේ නැහැ. I want to give you a key, මේකේ යතුරක් තිබෙනවා මේක ඔබ අරගන්න ඕනේ. but I'm not sure you're ready. මට සෑම සැහැමෙන්පත් වෙලාම නැහැ ඔබ සූදානම්ද කියලා මේ යතුර ලබා ගන්නට. He said, I can do nothing of myself. උන්වහන්සේ කිව්වා මට තනිවම කිසිම දෙයක් කරන්න බෑ කියලා. Only what I see the Father do, පියාණන් වහන්සේ කරන දේ දකින මම ඒ දේ පමණයි do I. මම කරන්නේ. Because my will ඒකට හේතුව මගේ කැමැත්ත is surrender යටපත් කර ඇත උන්වහන්සේට. to my Father. පියාණන් වහන්සේගේ කැමැත්තට. That's why එනිසායි when the disciples came to him ගෝලුවේ පැමිණ වෙලාවේ after he had a season of prayer, යාඥාවේ ඍතුවකට පසුව and they said, එයා ඇවිත් කිව්වා Lord, සමිඳුනි teach us, අපිට උගන්වන්න teach us. අපිට උගන්වන්න. We pray in our synagogues. යාඥා කරන විදිය We repeat අපි නැවත කියනවා. from the Torah අපි ඒ පංච පුස්තකයෙන් කියවනවා every day. හැම දවසකම. But nothing happens. නමුත් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ එහෙම කරා කියලා. There's over 500 people in this place මේ ස්ථානයේ ඉන්න 500කට වඩා සෙනගක් that you're hanging on to unanswered prayer. ඔබ එල්ලිලා ඉන්න තවමත් පිළිතුරු නොලබපු යාඥාවල. The disciples asked the Master, ගෝලෝ ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා teach us. අපිට උගන්වන්න. You pray, ඔබ යාඥා කරන්න. you get a breakthrough. ඔබ යාඥා කරන විට අපි දකිනවා ප්‍රතිඵල කඩායම් සිදු වෙනවා. An anointing comes. ආලේප එනවා ඔබ යාඥා කරන විට. We pray, අපි යාඥා කරනවා nothing happens. කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. Like I say, මම කිව්වා වගේම pray යාඥාව for me. For me, මට නම් because ඒකට හේතුව I need to lift the veil මට අවශ්‍යයි හැම වෙලාවෙම තිරය ඔසවන්න. to take you into the Holy of Holies. ඒ ශුද්ධ වූ ස්ථානයට අතිශුද්ධ ස්ථානට ඔබ ගෙන යන පිණිස Where you will never ever again ඒ ස්ථානයේ ඔබ කවදාවත් experience අත් නොතොඩුවා වූ දෙයක් අත්විඳින්න. unanswered prayer. ඒ ස්ථානයේ කවදාවත් පිළිතුරු නැති යාඥා කියලා දෙයක් නැහැ. Never, කවදාවත් එහෙම දෙයක් නැහැ. never, කවදාවත් එහෙම දෙයක් නැහැ. never. කවදාවත් නැහැ. My master, මගේ ස්වාමීන් I will obey you. මම රජකම් කරන්ට යනවා. I will මම රජකම් කරන්ට යනවා.
So what if some do not believe? So what if some do not believe? කවුරු හරි කෙනෙක් මේක දේ විශ්වාස කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? Shall their unbelief? ඒගොල්ලන්ගේ නොහැදිලිවන්තකම Shall their unbelief ඔවුන්ගේ නොහැදිලිවන්තකමද make the word of God ඔවුන්ගේ නොහැදිලිවන්තකමට පුළුවන්කම තියේද මේ වචනේ දෙවනසික වචනේ to no effect? ඒ වචනේ No. බෑ No. No. ඒක වෙන්නේ නැහැ කවදාවත් Let God be true දෙවියන් වහන්සේ සත්‍යයි and every man be a liar. හැම මිනිසෙක්ම බොරුකාරයෙක්